අපි මේ අද යනවා ෆෙරි රයිඩ් එකක්. ලුණු වතුර යනවා. මොකද්ද මේ අයිලන්ඩ් එක? රූනි අයිලන්ඩ් එකට යන්නේ. ඒකට ෆෙරි රයිඩ් එකක් තමයි තියෙන්නේ. වාහනේ දාලා තියෙන අතුරට. වාහනේ අතුරට දාලා තියෙන්නේ. වාහන ටික ඔක්කොම අරගෙන දැන් අපි යනවා. ලෝකලයිස් කරොත් පාරුවක්. ඉතින් ඒක අරගෙන අපි යන ගමන් හරි අපි ෆෙරි රයිඩ් එක ගිහිල්ලා ඊළඟ අර පේන අයිලන්ඩ් එකට තමයි අපි යන්නේ. මේ අයිලන්ඩ් එකේදී හම්බෙන්නේ අපි ආවා වයින් ෆැක්ටරි එකකට බ්‍රූනි අයිලන්ඩ් නේ. මම හිතන්නේ බ්‍රූනි අයිලන්ඩ් තියෙන. දැන් බලමු මේ ටේස්ට් කරන්න තියනවාද කොහොමද දන්නේ මොනවද තියෙන්නේ කියලා. මේ ගොඩක් ඒවා මේ 4 වෙනකොට වාහන සීන් එකක් තියෙන මේකේ. මේක පායන ගන්න තියෙනවා අපි දැන් වෙලාව අපි ආපු වෙලාව 3:52. ඉතින් 4 වෙනකොට ගොඩක් ඒවා වාහන ෆැක්ටරිස්. චීස් එක ගන්න ඉතින් චීස් එකත් වාහන සීන් එකක් තියෙන්නේ. බලමු මේක මොනවද තියෙන්නේ කියලා. දැන් ඇවිල්ලා තින්නේ Get Shocked with Oysters place එක. මම කන්නේ නැහැ මොකද seafood allergy එකක් තියෙනවා. ඒකේ බිහිත් මං ගෙනාවේ. ඉතින් මෙතන ඉන්න අපේ සෙට් එක කන්න තමයි යන්නේ. අපි බලමු මේක මොන වගේද. මොන වගේද කොහොමද කෑවලුවස් තියෙන්නේ. Bueno, esto sí.
දැන් ඔයිස්ටර් එක. මේක අපිට අපි ඊළඟට නවත්තන ප්ලේස් එකට යමු. අපි දැන් ආවා ලුකවුට් එකකට. මේකේ දෙපැත්තෙම මුහුද පේනවා. අපිට සන්සෙට් එකත් පටන් ගන්න හදන්නේ. ඉතින් බෝඩ් එක. අපිට මෙතන මේ උඩට නගින්න ඕනේ. එතන උඩට ගියාම තමයි අපි ලුකවුට් එක බලාගෙන තියෙන්නේ. අපි එතන ගිහලා බලමු මොනවා වගේ view එකක් අපිට තියෙනවද කියලා. මල්ලි මේ aboriginal මේ අයිතිකාරයන් අතර මේ රටේ ඇත්ත අයිතිකාරයෝනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. දන්නේ නැහනේ. ඉන්නවද ඒගොල්ලෝ? ඉන්න ඒගොල්ලන් ඉන්නවා. ඒගොල්ලන්ට මේක කියන්නේ this is land of Loroveta. It's our country. මේ අපි යුනියකට ගියත් මුලින්ම ගන්නන්නේ ඕක. සිරාන? ඔක්කොම මරලා දාලා දැන් බොරුවට. ඒගොල්ලෝ තමයි මේ හිටපු පළවෙනි අයිතිකාරයෝ ටික. මම කිව්ව විදිහට මේ යුනියකට ගියත් ඒ හිස්ටරි එක ගැන කියනවා කියලා කියන්නේ. ඒගොල්ලෝ තමයි ඕස්ට්‍රේලියානු මේ උරුමක් කරපු කියලා තමයි මට දැනගන්න හම්බුනේ. අපි ඉන්නේ the neck lookout කියන තැන. එතන පේන්නේ ඔයගලන්ට. මේ පැත්තේ මුළු සෙට්ලා මැදින් පාර හදලා තියෙන ලස්සන අපි දැන් ওই පාරේ යවේ සමහර විට. මේ පැත්තෙත් තනියම මෙතන තමයි lookout එක තියෙන්නේ. මේ view එක අපට ලස්සනයි. මේ පැත්තේ අපිට sunset එක තියෙනවා. ඒත් හරියට මේක අත්ත සැර යවු. right අපි දැන් මෙතන බලලා ඉවරයි. යනවා ඊළඟ පොට් එකට. අපේ අනිත් කට්ටිය පල්ලේ බයින වරන්ට පේනවද නැත් ඉතක් වගේ. ඕකි අපි දැන් යනවා. බලමු තව මොනවද අපිට මේ අයිලන්ඩ් එකේ බලන්න තියෙන්නේ. beach එකක් කියන්නේ එතන ඉඳ නේද? එතන ඉඳ හොඳ ගමක් යනවා. ඔව් යනවනම් පොඩ්ඩක් පෙන්වන්න හරි නේ බ්‍රෝ පොඩ්ඩක් ඉන්න happy birthday තාම පුළුවන් nice තමයි ආවිල්ලා nice ඇවිල්ලා කට්ටිය බානවා happy birthday බලන්නකෝ
ඒක එක යකෝ නෑ නෑ අයි අපි ආව අපේ අමීර් කොල්ලට සමු දෙන්න. සමු දෙන්න ඔබට අන්තර්ජාතික මේ මාවලන්න ඔබත් අන්තර්ජාතික ජාත්‍යන්තර කට්නායක ගුවන්තොටු වලේ හොස්ටිං එහෙනම් කොල්ලෝ හොස්ටිං අන්නත් නෑ ඌ යාගෙන ඌ කාලේ